ආදායමේ චක්‍රීය ප්‍රවාහසටහන. ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහසටහන කිව්වොත් අවුලක් නෑ. ආදායමේ චක්‍රීය ප්‍රවාහසටහන, ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහසටහන කිසි ප්‍රශ්නයක් නෑ. දැන් මේ චක්‍රයක් කියන්නේ මොකක්ද? චක්‍රයක් කියන්නේ රවුම කැරකෙනවා කියන එක. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ ආදායමේ චක්‍රීය ප්‍රවාහසටහනේ සරලම අදහස රටක මෙන්න මේ නිමැවුම. හරි. රටක නිමැවුම තුලින් බිහිවන ආදායම් හා මොනවද? වියදම්. හරි. ඒ රටේ ආර්ථික කාරක අතර ආර්ථික කාරක විශේෂයෙන්ම කුටුම්බ සහ ව්‍යාපාර. තේරෙනවද? මොකද රාජ්‍ය වගේ ඒවා නැත්තම් විදේශ අංශය ගත්තත් එක්ක කුටුම්බයේ එහෙම නැත්තම් ව්‍යාපාරිකයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. රාජ්‍යමත් තියෙන්නේ එක්ක රාජ්‍ය සේවා සපයන නැත්නම් ආණ්ඩුව ගන්නවා ඒ වගේ දෙයක් නේ. එහෙනම් රටක නිමැවුමකින් දීවන ආදායම් සහ වියදම් ඒ රටේ ආර්ථික කාරක අතර ගමන් කරන අඛණ්ඩ ක්‍රියාවලිය. ගමන් කරන ක්‍රියාවලිය රට අඛණ්ඩ ක්‍රියාවලිය අපි කියනවා මොකක්ද කියලාද? ආදායමේ චක්‍රීය ප්‍රවාහසටහන. මොකද මේ කියන්නේ නිමැවුම තුලින් දීවනවා කියලා ආදායම් කියලා. මේ බලන්න. දැන් මේ මාර්තු මාසේ මම තාක්ෂ එක කරන්නේ නැහැ. හරි. නිමැවුමක් දීවනවද? නිමැවුමක් දීවනවද? නෑ, පන්ති කරන්නේ නැහැ මාර්තු මාසේ. නිමැවුමක් දීවෙන්නේ නැහැ කියන්නේ මට ආදායමක් තියනවා. නෑ, මේ මාසේ ඔයගොල්ලෝ ඇවිල්ලා මම මේ මාසේ පන්ති නිවාඩු කියලා. ඔයාලා තාත්තා හරි අම්මා එක්ක වෙලා පන්ති ගාස්තු වල නේ? ඔයාලා මට පන්ති ගාස්තු ගෙවන්නේ මම මොකක්ද දී කරලා තියද? නිමැවුමක් දී කරලා. එහෙනම් නිමැවුමක් දී කරන්නේ කියන්නේ මොකක්ද නැද්ද? ආදායමක් නෑ. ආදායමක් නෑ කියන්නේ වියදමක් නෑ. කොහොමද මම වියදම් කරන්නේ? කොහොමද සල්ලි? අනේ නැත්තම් මෙහෙම එකක්. ක්ලාස් එක කරන්නේ අවයල වියදම් කරනවද ක්ලාස් එක? නේ? එහෙනම් මාට පේනවද හැම වෙලේම නිමැවුමෙන් තමයි ආදායම් හා වියදම් කියන එක මොනවාද? බිහිනේ. තේරෙනවද නේ? මෙන්න මේ නිමැවුමෙන් තමයි ආදායම් හා වියදම්. ඒක තමයි රටක නිමැවුම තුලින් දීවන ආදායම් සහ වියදම්. ඒ රට ආර්ථික කාර්ය. ඒක කුටුම්බ සහ ව්‍යාපාර ගමන් කරන අඛණ්ඩ ක්‍රියාව. දැන් නිකන් මෙහෙම එක. දැන් ඔයා මට ගෙනල්ලා ක්ලාස් ෆී එක දෙනවනේ. මට ගෙනල්ලා ක්ලාස් ෆීස් දෙන්න. එතකොට බලන්න මෙතනදී ඔයා කුටුම්බේ මම ව්‍යාපාරයි. බලන්න ඔයාගේ සල්ලි මට ආවනේ. ඔයාට වියදමක් මට ආදායම. දැන් මම ගිහිල්ලා ඕක ටියුබ් කඩේට දෙනවා. ප්‍රෙස් එකට දෙනවා. ඒක ටියුබ් බිල් එක ගන්න දෙනවා ඒ සල්ලි. එතකොට මම කුටුම්බේ ටියුබ් කඩේ ව්‍යාපාරයි. දැන් මට වියදමක් ටියුබ් කඩේට ආදායම. ටියුබ් කඩේ ගිහිල්ලා ටියුබ් කඩේ ගිහිල්ලා එයාලා කඩදාසි කම්හලට මුදල් ගෙවනවා. දැන් ටියුබ් කඩේ කුටුම්බේ මිලදී ගන්න එක නේද? මෙයා තමයි නිෂ්පාදක. දැන් ටියුබ් කඩේ වියදමක් මෙයාට ආදායම. කඩදාසි කම්හල අයිතිකාරයෙන් ගිහලා පොත්තු කරනවා නේද? පොත්තු කරනවා. එතකොට දැන් පොත්තු කඩේ නිෂ්පාදකයා යාට ආදායම අර කඩදාසි කම්හල අයිතිකාරයට දෙනවා. වාට එනවා මේ විදිහට රටේ ආදායම් වියදම් කුටුම්බයි ව්‍යාපාරය නිතරම මොනවාර වුවමා තේරෙනවා කියනවා. අන්න ඒක තමයි කිව්වේ රටක නිමැවුම තුලින් පිහිවන ආදායම් වියදම් ඒ රටේ ආර්ථික කාරක අතර ගමන් කරන ක්‍රියාවලිය මොකක්ද කියලා කියන්නේ? ආදායමේ චක්‍රීය ප්‍රවාහසටහන. ඒ
කියන්නේ ඕනම රටක නිමයම තුලින් ජීවන ආදායම් සහ මොනවද? වියදම් කියන ඒවා ඒ රටේ කුටුම්බයි ව්‍යාපාරයි අතර විතර මොනවාද? කොමාරු වෙනවා. මොකද මේ ආර්ථිකය දුවන්නේ. දැන් චක්‍රීය ප්‍රවාහ සටහන අපිට පුළුවන් ඇදලා බලන්න. මේ බලන්න. මෙහෙමයි අපි මේක අඳින්නේ. එක පැත්තක ඉන්නවා කුටුම්බාංශය, අනිත් පැත්තේ ඉන්නවා ව්‍යාපාරික නැත්නම් නිෂ්පාදන අංශය. හරි. හරි ඔන්නෝමි. දැන් ව්‍යාපාරිකයින්ට ඕන භාණ්ඩ හා සේවා නිපදවන්න. මොනවද නිපදවන්න ඕන? භාණ්ඩ හා සේවා නිපදවන්න. කාටද අවශ්‍ය? ව්‍යාපාරිකයින්ට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න මොන අවශ්‍යයිද? මොනවද අවශ්‍ය? ඔව් යෙදෝ. ඒ කියන්නේ නිෂ්පාදන සාධක ඕන. නිෂ්පාදන සාධකවල අයිතිය තියෙන කාටද? කුටුම්බය. මම ඔයගොල්ලන්ට කියලා දෙනවා සාධක වෙළඳපොලේ සාධක සපයන්නේ කුටුම්බය. ආයතන වලට ශ්‍රමය, ප්‍රාග්ධනය, භූමිය සපයන්නේ කවුද? කුටුම්බය. එතකොට මේ සාධක වෙළඳපොලේ සාධක මිලදී ගන්නේ කවුද? ව්‍යාපාරිකයෝ නැත්නම් නිෂ්පාදකයෝ. එහෙනම් කුටුම්බය කරන්නේ ව්‍යාපාරිකයාට අවශ්‍ය මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන දේවල් එක සපයනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. දැන් කුටුම්බය මේවා සපයන්නේ පින් තපාද? නැහැ. මොන අපේක්ෂාවද? ඔව් ආදායම් අපේක්ෂාව. දැන් භූමිය දුන්නොත් බලාපොරොත්තු වෙනවද? බදුපොලි. ශ්‍රමය දුන්නොත් බලාපොරොත්තු වෙනවා වැටුප, ප්‍රාග්ධනය දුන්නොත් බලාපොරොත්තු වෙනවා පොලිය, ව්‍යවසායකත්වයෙන් සැපයුවොත් බලාපොරොත්තු වෙනවා ලාභය. එහෙනම් ඔන්න ව්‍යාපාරිකයෝ මෙන්න මේ ව්‍යාපාරිකයෝ කුටුම්බයින්ට ගෙවනවා මොනවද? කෙලින්ම බදුපුලි, වැටු, පොලි සහ ලාභ කියන එක ගෙවනවා. අන්න බලන්න දැන් ව්‍යාපාරිකින්ගෙන් කුටුම්බයින්ට මොන ආවද? මුදල් තේරුණා. දැන් කුටුම්බයන්ට මොන ඕනද? භාණ්ඩ හා සේවා ඕන. මොන ඕනද? භාණ්ඩ හා අපේ වමනා ඉක්තු කරගන්න අපිට මොන ඕනද? භාණ්ඩ හා සේවා ඕන. එහෙනම් දැන් කුටුම්බය ගිහින් කරන්නේ මොකක්ද? මෙන්න මේ භාණ්ඩ හා සේවා මත වියදම් කරනවා. මොනවාමද? භාණ්ඩ හා සේවා මත වියදම් කරනවා. එහෙම වියදම් කළාට පස්සේ ව්‍යාපාරිකයා කුටුම්බයට මොනවද දෙනවද? භාණ්ඩ හා සේවා දෙනවා. මොනවද දෙන්නේ? භාණ්ඩ හා සේවා. බලන්න මේක චක්‍රයක්. මේක අතර වෙන්නේ හැම වෙලේම වෙන්නේ මේක. ඔයා බස් එකේ යනවා. ඔයා කුටුම්බේ බස් එක නිෂ්පාදකයෙක්. බස් එකේ ඉන්න තෙල් ගහක් යනවා. බස් එක එතකොට කුටුම්බේ ගන්න මිලදී යන්නේ කියලා. අරයා නිෂ්පාදකයෙක්. එතකොට මේ රටක නිමෙවම තුලින් ඒක තමයි වැදගත් වචනේ. නිමෙවම තුලින් දීගෙන ආදායම් සහ වියදම් ඒ රටේ ආර්ථික කාර්ය එන කුටුම්බයි ව්‍යාපාරයි ගමන් කරන ක්‍රියාවලියක් තමයි චක්‍රීය ප්‍රවාහ සටහන කියන්නේ. මේ කියන්නේ එතකොට චක්‍රීය ප්‍රවාහ සටහන. දැන් චක්‍රීය ප්‍රවාහ සටහනේ තියෙන වැදගත්ම දේ මේකෙන් එළවෙන්න පුළුවන් නිගමන තුනක් තියෙනවා. නිගමන කියන්නේ තුනක්. දැන් 2014 උසස් පෙළ වලට මේක ඇඳලා මේකේ නිගමන මහල් තියෙනවා. තේරෙනවද? දැන් මේ නිගමන ටික සරලව ඔබට දාගන්න ඕන. හරි. පළවෙනි නිගමනය තමයි නිමෙවුම් ප්‍රවාහයේ ආදායම් ප්‍රවාහයක්ද ආදායම් ප්‍රවාහයේ වියදම් ප්‍රවාහයක්ද පිළිවර නිසා නිමෙවුමයි ආදායමයි වියදමයි අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. මොකද්ද? නිමෙවුමයි
මේ නිමෙවුම් ප්‍රවාහයෙන් ආදායම් ප්‍රවාහය ආදායම් ප්‍රවාහයෙන් මොනවද? වියදම් ප්‍රවාහයක් දිගින නිසා නිමෙවුමයි ආදායමයි වියදමයි අතර සම්බන්ධය අන්තර් සම්බන්ධයක් තියෙනවා. අන්තර් සම්බන්ධය. පැහැදිලිද කියන්නේ? ඊළඟ කාරණය දෙක. මේ තුන අතර අන්තර් සම්බන්ධයක් තියෙන නිසා නිමෙවුම ඇස්තමේන්තු කරන්න. නිමෙවුම මොනවා කරන්නද? ඇස්තමේන්තු කිරීමට ප්‍රවේශ කීයක් තියෙනවා? තමන් කිව්වා ප්‍රවේශ තුනක් තියෙනවා. ඒ කියන්නේ නිමෙවුම් ආදායම් වියදම් යනුවෙන් ප්‍රවේශ තුනක් කරතියි. ප්‍රවේශ තුනක් තියෙනවා. පැහැදිලිද කියලා. ඊළඟ කාරණය අන්තිම නිගමනය. දැන් නිමෙවුම ඇස්තමේන්තු කරන්න ප්‍රවේශ කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඒ ප්‍රවේශ තුනෙන්ම නිමෙවුම මත ලබා දෙනුයේ එකම වටිනාකම. එකම වටිනාකමක් කියන්නේ ප්‍රවේශ තුනට ගන්න. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ නිමෙවුම ප්‍රවේශයට ගන්න, ආදායම් ප්‍රවේශයට ගන්න, වියදම් ප්‍රවේශයට ගන්න. නිමෙවුමට එන්නේ එකම ආගයක්. අර මම ඉස්සර සරල උදාහරණයක් ගත්තේ. බේකරියක පාන් ගෙඩි 100ක් හදනවා. එක පාන් ගෙඩියක් රුපියල් 50යි නම් පාන් වල නිමෙවුමේ වටිනාකමක් 5000යි. පාන් ටික වික්කම ආදායමක් 5000යි. පාන් ටික වික්කම වියදමක් 5000යි. අන්න ඒ වගේ ඔන්න ඔය නිමෙවුම සඳහා ලබා දෙන්නේ ප්‍රවේශ තුනෙන්ම එකම වටිනාකම. පැහැදිලිද කියන්නේ? චුට්ටක් මේ බලන්න චක්‍රීය ප්‍රවාස ගණනය. මේකේ මම එක කියලා දාන්නම්. 1 මේක 2 මේක 3 මේක 4. මේ එක පැත්තකින් එන්නේ කුටුම්බ පැත්තෙන් ව්‍යාපාරිකයින්ට හරි. ව්‍යාපාරිකාංශයේ ඉඳලා කුටුම්බාංශයට හරි. ඔය එන මේ විතර ගහනවා නැද්ද තියෙන්නේ? අපි ඕවර්ට කියන්නේ ප්‍රවාහය. මොකද කියන්නේ? ප්‍රවාහය. දැන් මේ පළවෙනි එක බලන්න. භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායක. හතරවෙනි එක බලන්න. භාණ්ඩ හා සේවා. මෙන්න මේ 1යි 4යි 2ට අපි කියනවා මොන ප්‍රවාහ කියලා? මූර්ත ප්‍රවාහ. මොන ප්‍රවාහද? මූර්ත ප්‍රවාහ. මේ දෙවෙනි එක බලන්න. බදු කුලී, වැටු, පොලි මොනවාද? ලාභ. තුන්වෙනි එක බලන්න. භාණ්ඩ හා සේවා මත කියන. මෙතන තියෙන ආදායම් මෙතන තියෙන වියදම්. මේ දෙක අපිට වඩා කරගන්න. ඒ කියන්නේ 2 සහ 3. එතන තියෙන ආදායමයි වියදමයි. ඒකට අපි කියනවා මොන ප්‍රවාහද? මූල්‍ය ප්‍රවාහ. මූල්‍ය ප්‍රවාහ. පැහැදිලිද කියන්නේ? ඕක තමයි කතාව. බලන්න පොඩ්ඩක් ආයෙ මුලට. මොකද්ද චක්‍රීය ප්‍රවාහ සටහන කියලා කිව්වේ? රටක නිමෙවුම තුලින් බිහිවන ආදායම් සහ වියදම් ඒ රටේ ආර්ථික කාරක අතර ගමන් කරන ක්‍රියාවලිය. පැහැදිලිද කියන්නේ? එතකොට මේ තියෙන චක්‍රීය ප්‍රවාහ සටහන ඒක අපි අතර බැලුවා. කුටුම්බයේ ව්‍යාපාරිකින් දෙනවා සාධක ටික. ඊට පස්සේ ඒගොල්ලෝ උපයන සාධක ආදායම්. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා භාණ්ඩ හා සේවා මත වියදම් කළා. භාණ්ඩ හා සේවා ලබා ගන්නවා. එතකොට මේකෙන් එළවෙන්න පුළුවන් නිගමන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එකක් තමයි ඔව්. දැන් ඕක ටිකක් කරලා ඔයගොල්ලෝ අපි දැන් ඔක ලියනකොට ටිකක් ලොක්කොට ලියනවා. මේ නිගමන. හැබැයි මේවා තමයි සරලවම අදහස්. දැන් මම මේක කියන්න කිව්වේ දැන් මම දන්නවා නිමෙවුම ආදායමයි වියදමයි අතර මොන සම්බන්ධයක් තියෙනවද? අන්තර් සම්බන්ධයක් තියෙනවා. හැබැයි අපිට ඔක ටිකක් ලොකු කරලා ලියන්න පුළුවන් කොහමද? නිමෙවුම් ප්‍රවාහයෙන් ආදායම් ප්‍රවාහයක්ද ආදායම් ප්‍රවාහයෙන් වියදම් ප්‍රවාහයක්ද බිහිවන නිසා නිමෙවුමයි ආදායමයි වියදමයි අතර මොන සම්බන්ධය? අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේ නිමෙවුමයි ආදායමයි වියදමයි අතර අන්තර් සම්බන්ධයක් තියෙන නිසා රටක නිමෙවුම ඇස්තමේන්තු කරන්න නිමෙවුම ආදායම් වියදම් යන ප්‍රවේශ කීයද? ප්‍රවේශ තුනක් තියෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි අන්න ඒ නිමෙවුම ආදායම් වියදම් ප්‍රවේශ තුනෙන්ම නිමෙවුම මත ලබා දෙන්නේ එකම වටිනාකම. ඕක තමයි ආදායමේ චක්‍ර